ගිරිරාජ් කෞශල්‍ය තිර රචනයක්. යථාර්ථය නොදැන මගුලක් කනවා කියන්නේ චිත්‍රපටයක රඟපානවා වගේ කියලා හිතුවද? අපරාධ මුර ඩග්ලස් කියලා දැම්මේ. අත්තනායක සූරි බණ්ඩාරගේ නිට්ටයව කියලා දාන්න තිබ්බා. මල් උයනට මල් හොරු ඔබ නෙලා නොගත් එක පුදුමයි. ආචාර්ය රවි ලේනගේ නිෂ්පාදනයක්. මට මේක ඇති අනුෂ්කා. ගාහි කුට්ටක ජීවිතේ ඉඳ මමයි දුවයි දෙන්නම දුක් විඳිනවා. අංජලි තික්කසාද වෙන්න ඕනේ. මම කියන්නේ ළමයව උස්සන්න වෙනලා යන්නේ. ඉස්සුදඹට මම කියන්නේ අනුන්ගේ ළමයෙක් උස්සන්න නෙමෙයි. උඹගේ ළමයා. උඹගේ ළමයා. චරිත් අබේසිංහ අධ්‍යක්ෂණයක්. ඔගොල්ලෝ තෝරගෙන තියෙන්නේ හරිම කෙනාම. මං හිතන්නේ දරුවෙක්ව බලා ගන්න ඕනේ මෙන්න මේ වගේ නැන්දා කෙනෙක්. මගේ බබාව ඔයාගේම බබා වගේ බලා ගන්න ඕනේ. ඒකටම තමයි ආවේ. මේව ලොයිත් නෑ ලොයි ගහෙත් නෑ. ඔයාගේ නම මොකද්ද? පියදස්. සර් ආලෙන් මත් වෙලා ඉන්නේ. මේ ගෑණි සර් වාලෙන් වෙලා ගන්න කෝලංක. මේ ගෑණි මගේ ලෝකේ සායම් කළා. නෑ මගේ නෙමෙයි. සර්ගේ ලෝකේ. එතකොට ඒකේ මුදා ගන්න මම වෑයම් කළා. මේකට පයිත් කියන්නේ. පියදාසි ඊට පස්සේ මගේ නෝනගේ තැනට එන්න ඕනේ ඔයා. මං ඕකට ගහනවා. නීතියෙන් උසාවියෙන් දෙන්නෙක්ව ඩිවෝස් කරලා වෙන් කළාට හදවතේ ඉපදිච්ච ආදරේ එහෙම කවදාවත් වෙන් කරන්නේ සිනහව සහ කුතුහලය මිරි පියසෙනෙහසක කතාව. මිනිස්ටර් මිසිස් නොවැම්බර් මස සිට දිවයින පුරා සිනමා හල්වල